ඔන්න ඉතින් යාළුවනේ වෙනද වගේම අදත් ඔයාලා හැමෝම මගේ නිව්යෝක් කිචන් එකට හරිම ආදරයෙන් පිළිගන්නවා. ගිය සතියේ අපි සවර්ඩෝ ස්ටාර්ට් එක හැදුවට ඒක පාවිච්චි කරලා පාන් හැදුවේ නෑනේ. අද අපි මේ පාන් පිටි වතුරයි දාලා හදාගන්න මේ ස්වභාවික ඊස්ට් එක. ඒ කියන්නේ සවර්ඩෝ ස්ටාර්ට් එක දාලා මේ විදියට රසම රස පාන් හදමු. අද මම මේ පාන් එක සුදු පාන් පිටි දාලා හැදුවට ඔයාලා මේක හෝල් වීට් පිටි දාලා හදාගත්තොත් ඒක තමයි ඔයාලා කන ලෝකේ තියෙන ගුණම පාන් එක. ඔයාලගේ ඇඟේ තියෙන වැඩිපුර සුගර් කොලෙස්ටරෝල් කන්ට්‍රෝල් කරගන්න තියෙන හොඳම පාන් වර්ගයේ විදිහට තමයි අද ලෝකෙ පිළි අරගෙන තියෙන්නේ මේ හෝල් වීට් වලින් හදාගන්න මේ සවර්ඩෝ බ්‍රෙඩ්. අනික අපි ඊස්ට් දාලා හදපු පාන් කාපුවාම තියෙන උගුරට එන ගතිය, බඩ පිපෙන ගතිය, බඩ පපුව දන එක මේ කිසිම දෙයක් නැතුව ඔයාලගේ බඩ පිරෙනකන් කන්න පුළුවන්. ඉතාලම රසවත් ඒ වගේම සාමාන්‍ය ඊස්ට් දාපු පාන් වලට වඩා ගුණයෙන්ුත් වැඩි මේ පාන් එක. එහෙනම් කොහොමද හදන්නේ කියලා අපි බලමු. මේ තියෙන්නේ අපි හදාගත්ත සවර්ඩෝ ස්ටාර්ට් එක. ඉතින් මේ ස්වභාවික ඊස්ට් එක කොහොමද හදාගන්නේ කියලා අද මම විස්තර කරන්නේ නැහැ. මොකද මම ගිය සතියේ වීඩියෝ එකේ මේ මුහුන් එක හදාගන්න එක ගැන ගොඩක් විස්තර සහිතව කරපු හින්දා. ඉතින් ඒ වීඩියෝ එකේ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් බලලා මේ ස්වභාවික ඊස්ට් එක හදලා තියාගෙන ඔයාලගේ ජීවිත කාලය පුරාම පාවිච්චියට ගන්න. දැන් අපේ මේ සවර්ඩෝ ස්ටාර්ට් එක ලෑස්ති. දැන් අපිට පුළුවන් මේක දාගෙන පාන් හදන්න. ඒත් ඔයාලා කලින් හදලා ෆ්‍රිජ් එකට දාලා තිබුණු සවර්ඩෝ ස්ටාර්ට් එකක් කොහොමද පාන් එකක් හදන්න පාවිච්චියට ගන්න කියලාත් මම ඔයාලට පෙන්නලා ඉන්නම්. මේ තියෙන්නේ මම මේ විදියට හදලා ෆ්‍රිජ් එකට දාලා තිබුණු මගේ සවර්ඩෝ ස්ටාර්ට් එක. මෙන්න මේ තරම් ඉතාලම පොඩි ප්‍රමාණයක් ඇති අපිට පාන් හදන්න. මෙතන සවර්ඩෝ ස්ටාර්ට් එකෙන් ග්‍රෑම් 30ක් තියෙනවා. මම පිටි ග්‍රෑම් 30ක් වතුර ග්‍රෑම් 30ක් දාගෙන මේ ටික හොඳට කලවම් කරලා සාමාන්‍ය උණුසුම් තැනකින් පැය 4ක් 6ක් විතර කාලයක් තියෙනවා මේක දෙගුණයක් වෙනකම්. ඔයාලට සවර්ඩෝ ස්ටාර්ට් එකෙන් ග්‍රෑම් 100ක් ඕනේ නම් පිටි ග්‍රෑම් 50ක් වතුර ග්‍රෑම් 50ක් දාලා මික්ස් කරලා තියන්න ඇක්ටිව් වෙනකම්. හැබැයි එතකොට ටිකක් වැඩි වෙලාවක් යනවා මේ ස්ටාර්ට් එක ඇක්ටිව් වෙන්න. ඒ වගේ වෙලාවට ඔයාලට පුළුවන් රෑ නිදියන්න කලින් ස්ටාර්ට් එක මේ විදියට හදලා පිපෙන්න තියලා උදේට පාවිච්චියට ගන්නත්. දැන් අපි මේක මේ විදියට පිපෙනකන් තියලා අපි කලින් හදාගත්ත සවර්ඩෝ ස්ටාර්ට් එක පාවිච්චි කරලා පාන් හදන්න පටන් ගමු. පාන් එක හදන අතරමැදදී මේක පිපුණම මම ඔයාලට පෙන්නන්නම් කොහොමද මේක පිපිලා තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම අපි හදාගත්ත සවර්ඩෝ ස්ටාර්ට් එකෙන් ග්‍රෑම් 100ක් මේ විදියට මැනලා අපි බෝල් එකකට දාගන්න ඕනේ. අද මම පාන් දෙකක් හදන හින්දා මම ග්‍රෑම් 200ක් දාගන්නවා. හරියටම ස්ටාර්ට් එකෙන් ග්‍රෑම් 200ක් දාගත්තට පස්සේ ඉතුරු උනේ මෙන්න මේ වගේ චුට්ටක් විතරයි. මෙතන සවර්ඩෝ ස්ටාර්ට් එකෙන් ග්‍රෑම් 30ක් වගේ තියෙනවා. මේ ටික මම මේ විදිහටම හොඳට වහලා ෆ්‍රිජ් එකෙන් තියාගන්නවා. ආයෙමත් පාන් එකක් හදද්දි තමයි මම මේකට ආයෙම පිටි වතුරයි දාලා ඇක්ටිව් වෙන්න තියලා පාවිච්චි කරන්නේ. හැමතිස්සෙම ඔයාලා ස්ටාර්ට් එකෙන් මේ වගේ පොඩි ප්‍රමාණයක් ඉතුරු කරලා තියාගන්න ඕනේ. ආයෙම පාන් හදද්දි මුහුන් විදියට පාවිච්චි කරන්න. දැන් අපි වතුර ග්‍රෑම් 300ක් දාගන්නවා. මිලිලීටර නම් මිලිලීටර 300ක්. මම ඒ වගේ දෙගුණයක් දාගන්නවා පාන් දෙකක් හදන හින්දා. සාමාන්‍ය ක්ලෝරින් නැති කාමර උෂ්ණත්වයේ තියෙන වතුර තමයි අපි දාගන්නේ. දැන් අපි මේ ටික හොඳට කලවම් කරගෙන තමයි පිටි දාගන්නේ. ඉතින් ඔයාලා පිටි ගන්නකොට හොඳ වර්ගයේ පැකට් කරපු පිටි එකක් ගන්න. මෙතන පිටි ග්‍රෑම් 900ක් තියෙනවා මම පාන් දෙකක් හදන හින්දා. ඔයාලා පිටි ග්‍රෑම් 450ක් ගන්න. දැන් ලුණු තේ හැඳි දෙකකුත් දාගෙන අපි මේ ටික වියලි පිටි නැති වෙනකම් මේ විදියට හැඳි මිටකින් හරි ස්පැචුලා එකකින් හරි කලවම් කරගත්තම ඇති. ගොඩක් වෙලා මිස් කරන්න ඕනේ නැහැ. මේ විදියට වියලි පිටි නැති වෙනකම් අනාගත්තම ඇති. මේ පාන් එක හදන එක ඇත්තටම අමාරු නෑ. හරිම ලේසියි. හැබැයි මේක පිපෙන්න වැඩි වෙලාවක් යනවා. අනික මේ පාන් එක හදන විවිධ ක්‍රම තියෙනවා. ඔයාලට මේක උදේට හදන්න පටන් අරගෙන රෑ කෑමට බේක් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඩෝ එක හදලා බේකින් පෑන් එකට දාලා තියලා පහුවදාට කෙලින්ම oven එකට දාලා බේක් කරගන්නත් පුළුවන්.
ඉතින් ඔයාලට මේ වයින් කැමති ක්‍රමයක් පාවිච්චි කරලා ඔයාලට පහසු විදියට මේ පාන් එක හදාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට වියලි පිටි නැති වෙන විදිහට මේ ඩෝ එක කලවම් වුණාම ඇති. දැන් අපි මේ ඩෝ එක මේ විදිහට වහලා පැය භාගයක් විනාඩි 45ක් අතර කාලයක් තියාගන්නවා. දැන් විනාඩි 45කට පස්සේ අපේ ඩෝ එක මේ විදිහට තමයි තියෙන්නේ. මේ ඩෝ එක අතේ ඇලෙන ස්ටිකි ඩෝ එකක්. ඒකින්ද ඔයාලගේ අත ටිකක් තෙමලා අරගෙන මේ විදිහට ඩෝ එක පැත්තකින් උස්සලා අරගෙන විරුද්ධ පැත්තට මේ විදිහට නවා ගන්න. දැන් ආයෙමත් බෝල් එක අංශක 90ක් කරකවලා ඒ පැත්තෙනුත් ඩෝ එක උස්සලා අනිත් පැත්තට දාගන්න. මේ විදිහට ඩෝ එක හතර පැත්තෙන්ම උස්සලා විරුද්ධ පැත්තට දාගන්නවා. එච්චරයි අපිට කරන්න තියෙන්නේ. දැන් අපි ආයෙමත් මේ ඩෝ එක වහලා තව පැය භාගයක් විනාඩි 45ක් අතර කාලයක් තියාගන්නවා. දැන් තව විනාඩි 45කට පස්සේ අපි ආයෙමත් මේ ඩෝ එක කලින් වගේම උස්සලා අරගෙන අනිත් පැත්තට නවා ගන්න ඕනේ. මේ විදිහට අපි ඩෝ එකේ හතර පැත්තෙන්ම උස්සලා අරගෙන විරුද්ධ පැත්තට නවා ගන්නවා. ඉතින් මෙච්චර තමයි අපිට කරන්න තියෙන්නේ. වෙනින් පාන් හදනවා වගේ අතර දෙනකම් මේ ඩෝ එක නීට් කරන්න ඕනේ නෑ. ඔයාලට දවල්ට උයන ගමන් වුණත් මේ ඩෝ එක මේ විදිහට හදාගන්න පුළුවන්. මේ විදිහට ඔයාලා මේ ඩෝ එක උස්සලා අරගෙන නවා ගනිද්දි ඩෝ එක ඉරෙන්නේ නැති විදිහට පරිස්සමට උස්සලා අරගෙන නවා ගන්න ඕනේ. ඒ විදිහට ඩෝ එක ඩැමේජ් වෙන්නේ නැතුව නවා ගත්තම තමයි අපේ ඩෝ එකේ ඇතුලේ හොඳට එයා බබල්ස් හැදිලා පාන් එක බේක් කරපුවාම ඇතුලේ හොඳ සොෆ්ට් එකට සිදුරු ගොඩක් එක්ක අපිට පාන් එකක් හම්බ වෙන්නේ. අපි ආයෙමත් මේ ඩෝ එක වහලා විනාඩි 45ක් රෙස්ට් වෙන්න තියාගන්නවා. දැන් මේ බලන්න ඉස්සෙල්ලා වගේ මේ ඩෝ එක අපේ අතේ ඇලෙන්නේ නැහැ. දැන් ආයෙමත් විනාඩි 45කට පස්සේ බලන්න අපේ ඩෝ එක කලින්ට වැඩිය ටිකක් පිපිලා පොඩි එයා බබල්ස් ඇවිත් තියෙනවා. දැන් අපි ආයෙමත් මේ ඩෝ එක කලින් වගේම හතර පැත්තෙන් උස්සලා අරගෙන විරුද්ධ පැත්තට නවා ගන්නවා. මේ තමයි අපි මේ විදිහට ඩෝ එක ෆෝල්ඩ් කරන අන්තිම වතාව. මේ විදිහට ඩෝ එක නවා ගත්තට පස්සේ අපි ආයෙමත් මේ ඩෝ එක පැය 3-5ක් අතර කාලයක් පිපෙන්න තියාගන්නවා. ඔයාලගේ ගේ ඇතුලේ තියෙන උණුසුම අනුව මේ ඩෝ එක පිපෙන්න යන කාලේ වෙනස්. ගොඩක්ම රස්නේ දවසක් නම් ඩෝ එක ඉක්මනටම පිපෙන්න පුළුවන්. කොහොම වුණත් අපි මේ ඩෝ එක ඩබල් සයිස් වෙනකන් තියාගන්නේ නැහැ. ඩෝ එක 60ක් 70ක් විතර පිපුණම ඇති. දැන් පැය 4කට පස්සේ බලන්න අපි කලින් පිටි වතුරයි දාලා හදලා තිබුණු අපේ සවර්ඩෝ ස්ටාර්ට් එක පිපිලා තියෙන ලස්සන. මේ විදිහට අපේ ස්ටාර්ට් එක දෙගුණයකට වඩා පිපිලා ඇක්ටිව් වුණාම මේක දාගෙන ඔයාලට පාන් හදන්න පුළුවන්. ඇත්තටම මේ සවර්ඩෝ ස්ටාර්ට් එක පාවිච්චි කරලා පාන් විතරක් නෙමෙයි තව ගොඩක් හැම જાති හදාගන්න පුළුවන්. අපිට මේ සීතල කාලේ හින්දා අපේ ගේ ඇතුළත් සාමාන්‍යයෙන් සීතලයි. ඒකින්ද මගේ මේ ඩෝ එක මේ තරමට පිපෙන්න පැය 5ක් විතර ගියා. දැන් බලන්නකෝ මේ විදිහට එයා බබල්ස් ඇවිල්ලා මගේ ඩෝ එක දැන් සෑහෙන්න පිපිලා තියෙන්නේ. අපි මේ ඩෝ එක මේ විදියට හොල්ලනකොට ජෙලි එකක් හොල්ලනකොට වගේ මේ විදියට හෙල්ලෙනවා නම් ඒ කියන්නේ අපේ ඩෝ එක හොඳට පිපිලා තියෙන්නේ කියන එක. දැන් මේක පිපු නැති. අපි මේක මීට වඩා පිපෙන්න තියන්නේ නැහැ. අද මම මේ පාන් හදන්නේ සාමාන්‍යයෙන් පාන් හදන මේ වගේ පාන් තැටිවල. අපි මේවයි හොඳට තෙල් ටිකක් ගාගෙන තැටි අඩියට තෙල් කඩදාසියකුත් දාලා ලෑස්ති කරලා තියාගමු. මේ සවර්ඩෝ බ්‍රෙඩ් බේක් කරන්න ඩච් oven කියලා වෙනමම භාජන වර්ගයක් තියෙනවා. ඒක oven එක ඇතුළට දාලා ඒක රත් වුණාම පාන් එක ඒක ඇතුළට දාලා වහලා තමයි මේ පාන් එක සාමාන්‍යයෙන් බේක් කරන්නේ. ඒ වුණාට අද මම මේ මොකවත් නැතුව ඒ විදිහටම මේ පාන් එක බේක් කරගන්නේ කොහොමද කියලා ඔයාලට පෙන්වන්නම්. දැන් අපි මේ ඩෝ එකේ එයා බබල්ස් වලට ඩැමේජ් වෙන්න නොදී මේ විදියට පරිස්සමට ඩෝ එක පිටි ටිකක් එහාගත්ත කවුන්ටර් টොප් එකක් උඩට දාගන්න ඕනේ. දැන් මේ විදියට 60ක් විතර ඩෝ එක පිපුණට පස්සේ අපි මේ ඩෝ එක ආයෙමත් මේ විදියට කවුන්ටර් টොප් එකක් උඩට දාගෙන ඩෝ එක හොඳ රවුන්ඩ් තද ඩෝ එකක් එන විදියට හදාගන්න ඕනේ. මම මේ ඩෝ එක කොටස් දෙකකට වෙන් කරගන්නවා. මොකද මම අද මේ ඩෝ එක පාන් දෙකක ප්‍රමාණයට හදාගත්ත හින්දා.
ඔයාලට මේ විදිහේ ඩෝ ස්ක්‍රේප් එකක් තියෙනවා නම් ගොඩක් ලේසියි මේ ඩෝ එක රවුම් කරගන්න. මොකද මේ ඩෝ එකේ වතුර වැඩි අතේ ඇලෙන ඩෝ එකක් හින්දා. මේ විදිහට ඩෝ ස්ක්‍රේප් එක පරිස්සමට ඩෝ එක යටට දාලා ඩෝ එක උස්සලා අරගෙන විරුද්ධ පැත්තට නමා ගන්න. මේ විදිහට අපිට හරිම ලේසියෙන් මේ ඩෝ එක රවුම් කරගන්න පුළුවන්. ඩෝ එක මේ විදිහට රවුමට හදාගෙන අපි ඩෝ එක අනිත් පැත්ත හරවලා පැය භාගයක් වහන්නේ නැතුව තියාගන්නවා. හැබැයි අපිට ඩෝ ස්ක්‍රේප් එකක් නැතුව උනත් මේ විදිහට ඩෝ එක රවුම් කරගන්න පුළුවන්. ඩෝ එක වටේ තියෙන කොටස් මේ විදිහට උස්සලා අරගෙන ඩෝ එක මැත්තට නවාගෙනත් ඔයාලට මේ ඩෝ එක හොඳ රවුම් බෝලයක් වගේ මේ විදිහට හදාගන්න පුළුවන්. දැන් මම මේ විදිහට මේ ඩෝ කොටස් දෙක රවුමට හදාගත්තට පස්සේ පැය භාගයක් වහන්නේ නැතුව පිටි චුට්ටක් උඩට ඉහලා මේ විදිහට තියාගන්නවා. එතකොට අපිට ලේසි මේ ඩෝ එක පාන් එකක හැඩයට හදාගන්න. මේ විදිහට පැය භාගයක් තියාගත්ත අපේ ඩෝ එක දැන් අපිට තියෙන්නේ අපිට අවශ්‍ය හැඩයක පාන් එකක් විදිහට හදාගන්න. අද අපි හදාගන්නේ දිග හැඩේ පාන් එකක් හින්දා ඩෝ එක මේ විදිහට ඇතුලේ තියෙන එයා බබල්ස් වලට ඩැමේජ් වෙන්නේ නැති විදිහට ටිකක් දිග අරගන්නවා. දැන් අපි දිග අරගත්ත මේ ඩෝ එක මේ විදිහට දිග පැත්තෙන් උස්සලා අරගෙන ඩෝ එක මැද්දට නවාගෙන අනිත් පැත්තත් ඒ වගේම උස්සලා අරගෙන අනිත් පැත්තට නවා ගන්නවා. දැන් අපි ඩෝ එක මේ විදිහට හොඳට තදට හිටින විදිහට රෝල් කරගන්න ඕනේ. ඉතින් ඔයාලා අලුතෙන්ම පාන් හදන කෙනෙක් නම් මේ තෙත ගතියෙන් වැඩි ඩෝ එක මේ විදිහට නවා ගන්න එක ටිකක් අමාරුයි. ඒකේ හින්දා අතේ හොඳට පිටි ටිකක් ගාගෙන ඩෝ එක උඩටත් පිටි ටිකක් ඉහාගෙන මේ ඩෝ එක මේ විදිහට නවා ගන්න. දැන් ඩෝ එක තව ටිකක් තදට හිටින විදිහට හදාගෙන පරිස්සමට උස්සලා අරගෙන කලින් ලෑස්ති කරගත්ත පෑන් එකට දාගන්න. අපි ඉක්මනටම බලමු අපේ අනිත් ඩෝ කොටසත් මේ වගේ හදාගන්නේ කොහොමද කියලා. අපි ඩෝ එක රවුම් කරගත්තට පස්සේ වහන්නේ නැතුව ඇරලා තියන්නේ මේ ඩෝ එකේ මතු පිට ටිකක් තෙත ගතිය අඩු වෙලා ඩෝ එක නවා ගන්න ලේසි වෙන්න. ඔයාලට පුළුවන් නම් ඩෝ එක මේ විදියට උඩට තිබුණු පැත්ත යට පැත්තට හරවලා ඊට පස්සේ මේ ඩෝ එක නවා ගන්න. එතකොට මේ ඩෝ එකේ ඇලෙන ගතිය ගොඩක් අඩු වෙනවා. සමහර වෙලාවට ඔයාලට පාන් එකක් දෙකක් හදනකන් ටිකක් අමාරු වෙන්න පුළුවන් මේ විදියට මේ පාන් එක හදාගන්න. ඒත් ඔයාලා උත්සාහ කරලා හදාගන්න ඕන පාන් එකක් මේක. මොකද රස වගේම ඔයාලගේ ශරීරයටත් මේ පාන් වර්ගය හිතකර හින්දා. දැන් අපි මේ විදිහට ඩෝ එක හදාගෙන තැටිවලට දාගත්තට පස්සේ ඔයාලට මේ පාන් එක අතම බේක් කරගන්න ඕනේ නම් මේ විදිහට ඩෝ එක වහලා පැය 3ක් 4ක් සාමාන්‍ය උණුසුම් තැනකින් 150ක් විතර පිපෙනකන් තියලා බේක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඩෝ එක මේ විදිහට කවර් කරලා ෆ්‍රිජ් එකේ පැය 12ක් 18ක් අතර කාලයක් තියාගෙන කෙලින්ම oven එකට දාලා බේක් කරගන්න. මේ පාන් එක බේක් කරන නිවැරදි ක්‍රමයත් ඒක තමයි. දැන් මේ තියෙන්නේ මේ විදිහට පිපෙන්න පැය 12ක් ෆ්‍රිජ් එකේ තියාගත්ත මගේ ඩෝ දෙක. දැන් බලන්න මේ ඩෝ දෙක ඊස්ට් දාපු ඩෝ වගේ ගොඩක් පිපිලා නැහැ. කොහොමත් අපි මේ ඩෝ එක ඒ වගේ ගොඩක් පිපෙනකන් තියන්නේ නැහැ. මොකද මේ පාන් එක oven එකේදී තමයි හොඳට පිම්බිලා එන්නේ. දැන් මේ තරමට පිපිලා තියෙන අපේ ඩෝ එක බලන්නකො අපි oven එකට දාගත්තම කොච්චර පිපෙනවද කියලා. මේ ඩෝ එක oven එකට දාන්න කලින් අපිට තව පොඩි වැඩක් තියෙනවා කරන්න. ඒ තමයි මේ විදිහට ඩෝ එක උඩට පිටි ටිකක් ඉහාගෙන හොඳට කැපෙන බ්ලේඩ් එකකින් මේ ඩෝ එක මේ විදිහට කපා ගන්න එක. එතකොට තමයි මේ ඩෝ එක oven එක ඇතුලේ හොඳට පිම්බිලා බේක් වෙන්නේ. සාමාන්‍යයෙන් මේ පාන් එක මේවා බේක් කරන්නම හදපු විශේෂ ඩච් oven ඇතුළට දාලා වහලා තමයි බේක් කරන්නේ. ඉතින් එහෙම ඩච් oven එකක් නැති වුණාට ඔයාලට පුළුවන් මේ විදිහට ඇලුමිනියම් ෆොයිල් එකකින් මේ පෑන් එක මේ විදිහට කවර් කරගෙන මේ පාන් එක බේක් කරගන්න. එහෙම නැත්නම් ගොඩක්ම හොඳ ක්‍රමය තමයි මේ විදිහට මේ පෑන් එකේම සයිස් එකේ තව පෑන් එකකින් මේ පෑන් එක මේ විදිහට වහලා පාන් එක බේක් කරගන්න එක.
දැන් අපි පැරනයිට් අංශක 480ට ප්‍රී හීට් වුණ oven එකේ විනාඩි 20ක් බේක් කරගෙන තව විනාඩි 20ක් oven එක පැරනයිට් අංශක 445ට අඩු කරගෙන මේ විදිහට පාන් එක අන්කවර් කරගෙන බේක් කරගන්නවා. ඉතින් බලන්නකෝ අපේ පාන් එක oven එක ඇතුළේදී කොච්චර පිම්බිලා පිපිලා තියෙනවද කියලා. අපි ඊස් දාලා හදාගන්න පාන් එකකට වඩා ගොඩක් හොඳට පිපිලා බේක් වෙලා තියෙනවා. ඉතින් අපි මේ පාන් එකට බටර් තෙල් මොකවත් දාගත්තේ නැතුවට බලන්න මේ පාන් එක කොච්චර ලස්සනට රන්වන් පැහැයට බේක් වෙලා තියෙනවද කියලා. ඉතින් මේ විදියට පාන් එක බේක් වෙන්න නම් අපි පාන් එක වහලා බේක් කරගන්න ඕනේ. නැත්තම් oven එක රත් වෙන්න දාගනිද්දී ට්‍රේ එකක් oven එකේ රත් වෙන්න තියලා පාන් ටික oven එකට දාගත්තට පස්සේ රත් වුණු ඒ ට්‍රේ එකට උණු වතුර කෝප්පයක් දාලා oven එකේ දොර ඉක්මනටම වහගන්න ඕනේ. ජල වාෂ්ප ටික oven එකේ ඇතුළෙම රැඳෙන විදිහට. ඉතින් අපි මේ පාන් එක oven එකෙන් එළියට ගත්තට පස්සේ මේ වගේ කූලින් රැක් එකක් උඩට දාලා අඩුම තරමේ පැයක් වන්නේ වෙනකන් ඉඳලා තමයි අපි මේ පාන් එක කපන්න ඕනේ. ඉතින් බලන්නකෝ මේ පාන් එකේ ක්‍රස්ට් එක කොච්චර ක්‍රිස්පි එකට තියෙනවද කියලා. මේ පාන් වල විශේෂත්වය ඒක තමයි. ක්‍රස්ට් එක ගොඩක් ක්‍රිස්පි එකටත් පාන් එක ඇතුලේ ගොඩක් සොෆ්ට් එකටත් තියෙන එක. ඉතින් මේ සවර්ඩෝ පාන් එක හදාගන්න තියෙන සරලම ක්‍රමයට තමයි අද මම මේ පාන් එක හදාගත්තේ. තව මේ පාන් එක මීටත් වඩා උඩට ගොඩක් පිම්බිලා පාන් එක ඇතුලේ මී වතයක් වගේ සිදුරු ගොඩක් හිටින විදිහටත් හදන විවිධ ක්‍රම තියෙනවා. ඒ වුණාට ඒ ක්‍රම අපි අනුගමනය කරන්න කලින් කොහොමද ඊටාම සරල විදිහට ඒත් ගුණත්වයෙන් ඊටාම වැඩි විදිහට මේ පාන් එක හදාගන්නේ කියලා තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවේ. ඉතින් ඔයාලා හිතනවා නම් ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වීඩියෝ එකක් වුණා කියලා එහෙනම් ඔයාලට පුළුවන් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම මගේ මේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ආයෙමත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් මුණ ගැහෙනකන් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. යාළුවොත් එක්ක ෂෙයා කරන්න.